ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ සැමදෙනා පිළිගන්නවා. අද දවසේ අපි බලන්ට යනවා ඒදන් උයනෙන් පළවෙනි ආදම්ගෙන් අපිට උරුම වූයේ මරණයත්, ගෙත්සෙමන උයනෙන් දෙවෙනි ආදම් වූ ක්‍රිස්තුස් වහන්සේගෙන් අපිට උරුම වූ ජීවනයත් ගැන අද දවසේ අපි බලන්ට යනවා. අපි දකිනවා මේ සතිය මුළු ක්‍රිතුණු ශාසනයට ක්‍රිස්තියානි ඉතිහාසයේ වැදගත්ම සතියක් හැටියට අද කිතුණුව සලකනු ලබනවා. එනම් බ්‍රහස්පතින්දා දින මහා බ්‍රහස්පතින්දා වශයෙන් ඉතිහාසයේ ජේසුස් වහන්සේ ඒ මහා බ්‍රහස්පතින්දා දින උන්වහන්සේගේ සේවය තුළ විශේෂ කාරණා තුනක් සිදු වුණා. පළවෙනි කාරණය තමයි මහා බ්‍රහස්පතින්දා දින උන්වහන්සේ තම ශ්‍රාවකයන්ගේ පාද සේදුවා. උන්වහන්සේ කිව්වා මම ආවේ සේවය ලබන්න නෙමෙයි, මම ආවේ සේවය කරන්න. ඒකින්ද උන්වහන්සේගේ සේවක හදවත පිළිබිඹු කරන්නා වූ යටත් වූ නායකත්වය පිළිබිඹු කරන්නා වූ ඒ තම ශ්‍රාවකයන්ගේ පාද සේදීමේ ක්‍රියාවලිය උන්වහන්සේ මහා බ්‍රහස්පතින්දා දින සිදු කරනු ලැබුවා. ඒ වගේම අන්තිම රාත්‍රී භෝජනය සුද්ධ මේසේ සහභාගීකමද මහා බ්‍රහස්පතින්දා දින සිදු කරනු ලැබුවා. ගෝලයන් සමග අන්තිම වරට උන්වහන්සේ රොටි කැඩීම සිදු කරනු ලැබුවා. ඒ සිදු කරලා ඉවර වුණාම උන්වහන්සේ ගෝලයන්ට කිව්වා මේ මම නුඹලාත් එක්ක මේ සුද්ධ මේසේ සහභාගීකම රොටි කැඩීම නැවත අවසාන දවසයි නැවත මම රොටි කඩන්න එන්නේ දේව රාජ්‍යයේ මහිමයෙන් පැමිණෙන ජේසුස් වහන්සේ සමග නැවත රොටි කඩන්න උන්වහන්සේ පැමිණෙනවා කියන බලාපොරොත්තුවද දුන්නා. ඉතින් ඒ වගේම ගෙත්සෙමන උයනේ උන්වහන්සේ වැදගත් තීරණයක් මුළු මනුස්ස සංහතිය වෙනුවෙන් වැදගත්ම තීරණයක් ගනු ලබනවා. ඉතින් අපි දකිනවා මුළු මිනිස් සංහතියට මරණය නියමිත වූයේ ඒ දන්වෙනදී. ಜಾති කුමන ජාතියකට අයිති වුණත් කුමන ආගමකට අයිති වුණත් මුළු මිනිස් සංහතිය නිර්මාණය කරපු දෙවියන් වහන්සේ අපගේ මැවුම්කාර දෙවි පියාණෝ. ඉතින් එතුමා මේ ලෝකේ නිර්මාණය කරලා එතුමා ඉතා අලංකාර උසස් ජීවිත තත්ත්වයක් ඇතුව තමයි මනුස්සයව නිර්මාණය කළේ. නමුත් පළවෙනි ආදම් සේව යහපත අයහපත දැනගැනීමේ සිද්ධියේදී ඔවුන් අයහපත තෝරගත්තා සාතන්ගේ පෙළඹීමත් සමගම. ඒ අයහපත නිසා ඔවුන් මැවුම්කාර දෙවිඳුන් කියපු දේ නෙවෙයි, මැවුම්කාර දෙවිඳුන්ගේ කැමැත්තට පිටුපා ඔවුන් මැවුම්කාර දෙවිඳුන්ට අකීකරු වෙමින් ඔවුන්ගේම තීරණයක් ඔවුන් ගනු ලැබුවා. දෙවියන් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේට අකීකරු වීමේ ප්‍රතිඵලය තමයි අද මනුස්ස සංහතියට ඒ උසස් ජීවිත තත්ත්වයේ මනුස්සයාගේ අහිමි වුණේ. මරණය කියන එක මනුස්සයට හිමි වුණේ මැවුම්කාර දෙවිඳුන්ගේ මිනිසා ඈත් වුණ නිසායි. මේකට කියනවා පාපය. පාපය නිසා මිනිසා ඈත් වුණා. ඒක නිසා දෙවියන් වහන්සේගෙන් මනුස්සයා වෙන් වුණා. දෙවියන් වහන්සේගෙන් ඈත් වීම නිසා මනුස්සයට තිබුණ උසස් ජීවිත තත්ත්වයද නැති වෙලා ගියා. මරණය නියතං වුණා. මරණය ගැන කතා කිරීමේදී පළමු කොට ආත්මික මරණය. දෙවෙනුව තමයි ශාරීරික මරණය. ආත්මික මරණය කියන්නේ දෙවියන් වහන්සේ මිනිස්යව නිර්මාණය කළේ දෙවියන් වහන්සේත් එක්ක ඒකාබද්ධව පංගුකාරත්වය ඇතුව සහභාගීත්වයේ ජීවත් වෙන්නයි. නමුත් මිනිස්යා පාපය නිසා අකීකරුකම හේතුවෙන් සියල්ලන්ට මරණය අයිති වුණා. පළවෙනි ආදම්ගේ අකීකරුකම නිසා සියල්ලන්ට අකීකරුකම නිසා තමයි පාපය. ඒ අකීකරුකමේ පාපය නිසා
දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවය කැඩීම නැමැති පාපය නිසා මිනිස්සන් අතිය දෙවිඳුන්ගෙන් ඈත්වීමේ ප්‍රතිඵලය ලෙස මරණය, ශාපය, රෝගය, ඒ උසස් ජීවිත තත්ත්වය අහිමි වුණා. එදා ආදම් මේවට යහපත අයහපත තෝරා ගැනීමේ ගස තිබුණා. තෝරා ගැනීමේ අවස්ථාව දෙවියන් වහන්සේ නිර්මාණය කරා. නැත්තම් මනුස්සයා රූකඩයක් වෙනවා. නැත්තම් මනුස්සයා යමෙකු විසින් මෙහෙවන කෙනෙක් බවට පත් කරනවා. දෙවියන් වහන්සේ මනුස්සයව නිර්මාණය කළේ එලෙස නෙමෙයි. තෝරා බේරාගෙන හරි දේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට තමයි මනුස්සයව නිර්මාණය කරේ. නමුත් උන් වැරදි දේ තෝරගත්තා. දෙවියන් වහන්සේ කවදාවත් ඔබගේ තෝරා ගැනීම උන්වහන්සේ වළක්වන්නේ නැහැ. එහෙම වුණොත් ඔබ රූකඩයක් වෙනවා. ඔබ යාන්ත්‍රයක් වෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ වහලෙක් වෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ රූකඩයක් බවට පත් වෙනවා. දෙවියන් වහන්සේ ඔබ රූකඩයක් බවට පත් කරන්නේ. ඔබට තෝරා බේරා ගැනීමට දෙවියන් වහන්සේ ඔබව නිර්මාණය කළා තින්නේ. ඔබ හරි දේ වැරදි දේ තෝරගෙන හරි මාර්ගය, ඔබ උන්වහන්සේ කිව් මාර්ගය, උන්වහන්සේගේ කැමැත්ත ඔබ කරන්න. මේකේ දඟුවේදී අපේ මුල් පළමු අම්මයි තාත්තටයි ආදම් මේවට මේ පරීක්ෂණයට ලක් වුණා. දැන් සතුරා උන්වහන්සේගේ විරුද්ධකාරයා යක්ෂයා සාතන් පෙළඹීමක් ඇති කරා දෙවියන් වහන්සේ පා කියපු දේ කරන්නත් දෙවියන් වහන්සේට අකිකුරු වීමට. ඒක නිසා ඒ ආදම් මේවට ඒ යහපත අයහපත දැනගැනීමේ ගස එතනදී ඒ පා කියපු දේ දැකීමට ප්‍රිය වුණා. ඒ පා කියපු දේ බලන්න ආශාවිය යුතු ගහක් බවට පෙළඹීමක් තමන්ගේ හැඟීම් එක්ක ඇති කරා. අදත් යක්ෂයා මනුෂ්‍යව වටන්නේ ඔබගේ සිත සහ කය උපයෝගී කරගෙනයි. ඔබගේ සිත ශරීරය පංචේන්ද්‍රිය වරා ඔබ වටන්න සතුරට පුළුවන් පෙළඹීමක් කරන්න මිසක් ඔබ වටන්න සතුරට බෑ. ඔබ දොරක් ඇරදුන්නොත් විතරයි යක්ෂයා ඔහුට කීකුරුනොත් විතරයි උට ඔබ තුලට එන්න පුළුවන් වන්නේ. උගේ අභිප්‍රායට කීකුරුනොත් විතරයි සාතන් ඔබගේ ජීවිතයට බලපෑමක් කරන්නේ. නැත්තම් කිසිම සාතන් කෙනෙකුට කිසිම අන්ධකාර බලයකට ඔබේ ජීවිතයට බලපෑමක් කරන්න බෑ. සාතන්ට ඔබ තුල මුකුත් කරවන්න බෑ. එකක් උට කරන්න පුළුවන් ඔබගේ හැඟීම් අරගෙන ඔබගේ දැකීම, ඔබගේ දැක්ම, ඔබගේ සිතුවිලි, ඔබගේ ඇසීම, ඔබගේ ස්පර්ශය, ඔබගේ ගඳ සුවඳ, ඔබගේ පංචේන්ද්‍රයන් වල පිළිඹු වෙන හැඟීමත් එක්ක ඒවා එක්ක සතන් පොළඹවනවා. ඔබේ මාංශය පොළඹවනවා පාපෙත් කරන්න. මේක තමයි දඟුනි සිදුනේ. එතකොට සතන් පොළඹෙවුවා එපා කියපු දේ කරවන්න. එතකොට එපා කියපු දේ ඊටාම ලස්සන දෙයක් හැටියට දැක්කා. ඒක ප්‍රියමනාපයි ඒ ගහ. ඒ ගහ කැමට හොඳ බවද දැනගත්තා. ඒ ගහ දැකීමට ආසාවක් ඇති වුණා. එතකොට ඒ දැකීමට ආශා වූ දේ කන්න හොඳ වූ දෙයක් කියා දැනගත්තට පස්සේ ඒව කුමක්ද කරේ? දැන් ඒ දැකීම, ඒ ආශාව, ඒ ප්‍රියමනාපතාවය පෙළඹීම දෙනවා ඒ ස්පර්ශ කරන්න, ඒ එපා කියපු දේ ස්පර්ශ කරන්න. ඊට පස්සේ අපි දකිනවා ඒ ගහ ළඟට යනවා. එපා කියපු දේ ස්පර්ශ කරා. ස්පර්ශ කළා පමණක් නෙමෙයි, ඒක අනුභව කරා. එතකොට මොකද්ද වෙන්නේ? දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි දැන් සතුරාගේ යක්ෂයාගේ කැමැත්තට කීකුරු වෙනවා. එතකොට මේක ඒව ආදම්ට ගෙනත් දුන්නා. තමන්ගේ සහකාරියක් ලෙස මවා දුන්න සහකාරිය
ඇය අනුභව කළා විතරක් නෙමෙයි. මේක රස ගහක් බවටද, මේක ප්‍රියමනාප, මේක යහපත් බවද කියලා මේක තම සහකරුවාට ඒ දේ ගෙනත් දුන්නා. අපි දකිනවා දැන් දෙවියන් වහන්සේගේ මැවිල්ලේ කැරලි ස්වභාවයකට වැටුණා. 3 දෙනෙක්. එක්කෙනෙක් සාදම්, එක්කෙනෙක් ආදම්, තව කෙනෙක් ඒව. මේ 3 දෙනා ඒ කැරලි ස්වභාවය නිසා ඔවුන්ට මරණය කියන එක දෙවියන් වහන්සේ කිව්ව උසස් ජීවිත තත්ත්වය සදහටම ජීවත් වීම පාපයත් එක්ක බෑ. අකීකුරු ස්වභාවය දැන් මිනිස්සුන්ට ආවා. ඉතින් මේ මිනිස්සු දෙන්නගෙන් ඒ කියන්නේ ආදම් සේවගෙන් ඉපදෙන ලබන දරුවෝ ඒ අකීකුරු ස්වභාවයත් එක්ක ජානවලින් පැමිණෙනවා. පාප ස්වභාවයත් එක්ක ඉපදෙනවා. දැන් ඕක නවත්තන්න ඕනේ. අලුත් ස්වභාවයක් ඇතිව අලුත් වංශයක් ඇති වෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ මැවිල්ල නව නිර්මාණයක් කරන්න ඕනේ. ඒක නිසා මනුස්සයාගේ ජීවිතේ දෙවියන් වහන්සේට අකීකුරුකම නිසා කුමක්ද සිදු වුනේ? මරණය නියතන් වුණා. මරණය විශ්වීය දෙයක්. මරණය විශ්වීය දෙයක්. ඒක කිසියම් ආගමික කොට්ටාසයක දෙයක් නෙමෙයි. කිතුණුවන්ට විතරක් එහෙම නැත්නම් අනිකුත් ආගමිකයට ඒක නෑ. එහෙම නෑ. හැමෝම මරණයට මුහුණ දෙන එක යථාර්ථයක්. ඒක යථාර්ථයක්. මරණයයි ආරම්භ වුණ තැන බයිබලයේ උප්පත්ති පොතේ කියනවා 3 වෙනි පරිච්ඡේදයේ. මරණය නියතං කරේ ලෝකේ මවපු දෙවියන් වහන්සේ මිනිස්සයා පව් කළ නිසායි. අද මිනිස්සු පව් කරන්නේ ඒ පාපේ බීජය මිනිස්සයා තුල තිබෙන නිසායි. ඉතින් පව් කරාට ඒ හොඳ වැඩ කරත් මිනිස්සෝ ඒ පාපේ මකන්න බෑ. මොකද පාපේ බීජය තියෙනවා. පාපේ ස්වභාවය තියෙනවා. අපි හොඳ වැඩ කරන්න අපේ පාප ස්වභාවයත් එහෙමම තියෙන නිසා දෙවියන් වහන්සේ අපදියා බලනකොට අපි කරන හොඳ වැඩ නෙමෙයි පේන්නේ, පාප බීජය පේන්නේ. ඒකට අපි කියනවා ජම්ම පාපේ කියලා. උපදින්ම එන පාපය, අපේ ලේ වලින් එන පාපය, අපේ පියවරුන්ගේ පැමිණෙන පාපය, ඒ ස්වභාවයත් එක්ක තමයි එන්නේ. ඔබ දරුවෙක් කූබී කරලා, ඒ දරුවව කූඩු කරලා, ඒ දරුවව කොහෙවත් යවන්න නැතුව, ඒ දරුවව සුරක්ෂිතව ඔබ තැබුවත්, ඒ දරුවා කොතන වැඩුණත් ඒ දරුවා වැඩෙනවත් එක්කම පාප ස්වභාවය වැඩෙනවා. වැරදි දේ දරුවාට උගන්වන්න ඕනේ නැහැ. වැරදි දේ දරුවා කරනවා පාප ස්වභාවය තියෙන නිසා. ඒක නිසා තමයි බයිබලයේ කියන්නේ සියල්ලෝම පව් කොට දේවමයි මෙන් ඉඳ වෙලා ඉන්නවා. මේ පිට පොළවේ කිසි මිනිසෙක් නැහැ. දෙවියන් වහන්සේ පිළිගත හැකි සුද්ධ මිනිසෙක්. මේ ලෝකෙට උපදින හැම මිනිසෙක්ම අම්මෙකුට තාත්තෙකුට දාව ඉපදෙන නිසා ඕම් පාප ස්වභාවයට දාව ඉපදෙන්නේ. හැමෝම පව්කට දේවමයි මේ වැටිලා. කවුද ඉන්නේ මේ මිනිස්සව ගලවන්න? මිනිස්සයා පව් කළ නිසා මරණය ඇති වුණා. මිනිස්සයාගේ පාපේ නිසා දුක ඇති වුණා. මිනිස්සයාගේ පාපේ නිසා දෙවියන් වහන්සේගේ උසස් ජීවිත තත්ත්වේ නැති වුණා. දැන් මේකට පිළියමක් ඕනේ. කවුද මේකට පිළියමක් දෙන්නේ? කාටද මේකට පිළියමක් දෙන්න පුළුවන්? ලෝකේ මෞංකාර දෙවියන් වහන්සේ තම ඒක ජාතක පුත්‍රයාව ඌ ක්‍රිස්තුස් වහන්සේව කාලයගේ කෙලවරදී මේ මා පොළවලට එව්වා. මොනවද දෙව්වේ? ඔබයි මගේ පාපය උදෙසා කුරුසේ මැරිලා පාප පූජාවක් වෙලා අපේ පාපේ බලය කඩා දමන පිණිස උන්වහන්සේ මේ පොළවට ඒ ක්‍රිස්තුස් වහන්සේ වෙවුණු ලැබුවා. ඒක තමයි දේ වචනේ කියන්නේ. දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් දෙනතරම් මේ ලෝකෙට ප්‍රේම කරා. කුමන ජාති කුමන ආගමකට අයිති වුණත් ඔබ තුළ පාප ස්වභාවයේ තියෙනකම් ඔබට කවදාවත් ස්වර්ගයට යන්න බෑ. ඔබ අපි නිවෙලා තියෙන නිරේටයි සාතන්ගේ ස්ථානයට යාමටයි. එතකොට මේ දෙකෙන් ගැලවෙන මාර්ගයක් ඕනේ. ඒ ගැලවෙන මාර්ගය තීරණය කරන්නේ ඔබේ හුස්ම තියෙනකම්. ඒකයි කිතුනෝවන අපි මේ සුභාරංචි මිනිස්සුන්ට කියන්නේ. සමහර අය දන්නවා පාපෙන් ගැලවෙන මාර්ගය.
සමහර අය දන්නේ නැහැ පාපෙන් ගැලවෙන මාර්ගය කුරුසේ කියලා. අපි දැනගත්තා පාපෙන් ගැලවෙන මාර්ගය යේසුස් වහන්සේ කුරුසේ පූජාව කියලා. අපි දැනගත්තේ කොහමද? අපි දැනගත්තේ අපේ කුරුස පූජා විශ්වාස කරන විට යේසුස් වහන්සේ මම වෙනුවෙන් කුරුසේ මැරුණා කියලා මම විශ්වාස කරපු දවසේ මා තුලට ඒ කුරුස පූජාවේ මගේ පාපය අවසන් කිරීමේ ආනිසංසය මගේ ජීවිතේ පරිවර්තනය කරා. එවිට මම වෙනස් පුද්ගලෙක් වුණා. මම නැවත උපාදයක් ලැබුවා. මා තුල පාපේ බීජේ මරණු ලැබුවා. අලුත් ස්වභාවයක් අප තුල උපාදයක් ඇති වෙලා තිබෙනවා. මේක තමයි මහා සිකුරාදා ජයග්‍රහණ කුරුසේ ජයග්‍රහණ පණිවිඩය කියන්නේ. ඉතින් මේක සඳහා තමයි මැරෙන්න යේසුස් වහන්සේ වෙව්වේ. යේසුස් වහන්සේ කිව්වා මගේ මාව කිසි කෙනෙක් මාව මරන්න බෑ. මම ආවේ මැරෙන්න. මම ආවේ ජීවිතය දෙන්න. මගේ ජීවිතේ කාටවත් ගන්න බෑ. මම ආවේ ජීවිතය දෙන්න. මැරෙන්න ආපු එකම කෙනා යේසුස් වහන්සේ. උන්වහන්සේ ආවේ ජීවිතය අප උදෙසා දෙන්නයි. මේක විශිෂ්ට ඓතිහාසික ලොකු බලපෑමක් කර මරණයක්. මේ මරණය රෝම අධිරාජ්‍යයේ ප්‍රබලම ඓතිහාසිකම පුද්ගලයා වුණා යේසුස් වහන්සේගේ මරණය සහ නැගිටීම. මේක අපි සිහි කරනවා නෙමෙයි, අපි මේක සමරනවා. මේක ජයග්‍රහණ පුවතක්. මේක පරාජය පුවතක් නෙමෙයි. පරාජය පුවතක් වෙනවා ක්‍රිස්තුස් වහන්සේ මැරිලා නිහඬ වුණා නම්. නමුත් උන්වහන්සේ මලොන්ගෙන් නැගිට නිසා උන්වහන්සේ මේක අපිට ජයග්‍රහණේ පුවතක් වුණා. දැන් අපි දකිනවා ක්‍රිස්තුස් වහන්සේ මා සිකුරාදා දින රෝම වදකයෝ විසින් උන්වහන්සේ වත්තඩන්ඩුවට අරගෙන රෝම වදකයෝ උන්වහන්සේට පුදුම මිනිස්සෙක් උසුලන්ට බැරි වේදනා දී කුරීරු කුරුස ගසේ එල්ලන්න යනවා. වද හිංසා දීලා මරන්න යනවා. එකපාර මැරුවේ නෑ. වද හිංසා දෙමින් කස පාරවල් 39ක් කමින් කටුවලට උන්නක් දමමින් රාත්තල් 90ක් විතර බර ඇති කුරුසයක් දෙමින් මුළු ශරීරේ ඉරමින් උන්වහන්සේගේ ශරීරයේ ලේ හනමින් මේ වේදනාව දරාගෙන උන්වහන්සේ පියාණන් අඬගාන මෝත වෙනතුරු වේදනාව උසුලගෙන සිටියා. ඒ දේ උන්වහන්සේ දැක්කා කලින්. මහා බ්‍රහස්පතින්දා උන්වහන්සේ ගෙත්සෙමනේදී දැන් තීරණයක් ගන්න යනවා. මේ කුරුස ගහට මම නගිනවද? මේ කුරුස ගහට මම බේරෙනවද? තීරණයක් ගන්න ඕනේ. තීරණයක් ගන්න ඕනේ මිනිස්සයයි. දැන් මේ ලෝකේ සුද්ධ උපතක් ලැබු කෙනෙක් වෙන්න ඕනේ පාපෙට පූජාව දෙන්න. දෙවි කෙනෙක් ශරීරයක් නැතුව දෙවි කෙනෙක් කැවෙන්න පූජා වෙන්න බෑ. පෞකලේ මිනිස්සයා නිසා පාපෙට කමාවල් ලබා ගන්න පාපෙට පූජාවක් වෙන්න මිනිස්සෙක්ම වෙන්න ඕනේ. ඒක නිසා තමයි ලේ යට මාංශ ඇතිව මරියාගේ කුසේ ක්‍රිස්තුස් වහන්සේව මේ පොළොවට උත්පාද වෙන සලස්වා සුද්ධ මිනිස්සෙක් කොට උන්වහන්සේ පවිත්‍ර මිනිසයා නියෝජනය කරන එකම පවිත්‍ර මිනිසයා එකම ධර්මිෂ්ඨ මිනිසයා යේසුස් වහන්සේ උසේක. එතුමාව දැන් පියාණන් එවලා තින්නේ එතුමාගේ ජාතක පුතා වෙව්වේ අපිව බේරගන්න. මුළු ලෝක ජනතාව බේරගන්න. දේව දරුවනි කිතුණු නොවන අය මේක අහනවනම් මම ඔබට කියනවා උන්වහන්සේ ඔබට ආදරේ. මේක ආගමක් නෙමෙයි. ක්‍රිස්තියානි කියන ආගමක් නෙමෙයි. ඔබ වෙනත් ආගමකින් ක්‍රිස්තියානි ආගමට ඇවිල්ලා වැඩකුත් වෙන්නේ නැහැ. කවදාවත් එන්නත් එපා. ඔබ තීරණයක් ගන්න ඕනේ. ඔබගේ පාපයත් එක්ක මැරෙනවද? ඔබගේ පාපයට කමාව ලබා ජීවනය ලබා ගන්නවද? ඔබට ජීවනය ලබා ගන්න ඔබගේ හෘද සාක්ෂියට කතා කරොත් ඔබට ජීවනය ලබා ගැනීමට තියෙන එකම මාර්ගයයි. කිසිම මාර්ගයක් නැහැ ඔබට ජීවනය ලබා ගන්න. අපි හැම ආගමක්ම යහපත් හැම ආගමකම හොඳ දේ කියනවා. නමුත් ජීවනය දෙන්න පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට විතරයි. මොකද යේසුස් වහන්සේ ආවේ අපිට අහිමි වෙච්ච ජීවනය නැවත ලබා දෙන්න. මොකද එතුමා නිර්මාත්‍යවරයා නෝ.
එතුමා තමයි අපේ පාපේ වෙනුවෙන් පරිසමාප්ත පූජාවක් ඉටු කළා. පියෝ දෙවියන් වහන්සේ කිව්වා මනුස්සයන් අතරේ සුද්ධ පූජාවක් ඉටු වෙලා කිව්වා මන් නිසා මගේ පූජාව නිසා අනිත් හැමෝම පිළිගන්න. මේ උතුම් ආශිර්වාදය ඔබටයි මටයි තියෙනවා. මේකෙදි තීරණය ගන්න ඕනේ යේසුස් වහන්සේ ගෙත්සෙමනුවේදී. ආදම් මේව ඒදන් උයනේදී ගහක් දැක්කා. ඒක දැකීමට ප්‍රියයි, ඒක කන්නාසයි, ඒක ප්‍රියමනාපයි, ඒක පෙරවීම දුන්නා කන්න කියලා යක්ෂයා. හොඳට අහගන්න. ගෙත්සෙමනේදී බ්‍රහස්පතින්දා යේසුස් වහන්සේගේ දහඩිය ලේ බිඳු බවට පත් වෙනවා. ඊතරම් පීඩනයකට උන්වහන්සේ ලක් වුණා. මොකද උන්වහන්සේ දැන් පේනවා ගෙත්සෙමනේ උන්වහන්සේ ඉදිරිපිට ලෙලදෙනවා. උන්වහන්සේ ඉදිරිපිට ගහක් තියෙනවා. ඒ ගහ තමයි කුරුස ගහ. ඒක දැකීමට ප්‍රිය නෑ. ඒක අනුභව කරන්න ආස නැති ගහක්. ඒක අල්ලන්නවත් කැමති නෑ. ඒක දරුණු ගසක්. කුරුස ගස භයානකයි. ගෙත්සෙමනේදී බ්‍රහස්පතින්දා දින ඒ කුරුසේ මරණය උන්වහන්සේ දැක්කා. රෝම වදකයෝ මරණයට ගන්නවා. උන්වහන්සේගේ ශරීරය ඉරනවා. ගස පිටේ එල්ලන්න යනවා. උන්වහන්සේව මන්ත්‍රණ සභාවලට ගෙන යනවා. උන්වහන්සේට ඒ රෝම ආණ්ඩුව රෝම සොල්දාදුවෝ උන්වහන්සේව තිරිසන් හදවත් වලින් තනන්න පොඩි කරන්න යනවා. මේ ගහ බ්‍රහස්පතින්දා දින උන්වහන්සේට කුරුස ගහ පේනවා. හැබැයි ඒක දකින්න ආස නැහැ. ඒක අල්ලන්න ආස නැහැ. ඒ ගහට යන්න කැමති නැහැ. ඒ ගහෙන් අනුභව කරන්න කියලා පොළඹවන්නෙත් නැහැ. ඒ ගහ ඊටම භයානකයි. සතුරා යක්ෂයා පෙළඹෙව්වේ දෙවියන් වහන්සේ පාකිපු දේ කරවන්න. ඒක දකින්න ආසා ගහක් කළා. ඒක ප්‍රියමනාපයි. අද මිනිසුන්ට පාපෙට වැටෙන්න දේවල් ලස්සනයි. ඒක හරි ප්‍රියමනාපයි. ඒවට විවිධ කාරණා තියෙනවා. නමුත් සුද්ධ ජීවිතය දෙවියන් වහන්සේට අකීකරු වෙන්න පහසුවෙන් පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේට කීකරු වෙන එක හරි අමාරුයි. මොකද මාංශය දැක්ම අපේ ආශාව අපේ හැඟීම් අපේ හැඟීම් මේ හැම දෙයක් එක්ක යක්ෂයා පොළඹවනවා දෙවියන් වහන්සේට අකීකරු වෙන්න. ඒක ඒ දන් උනේ දුන්නේ. නමුත් බ්‍රහස්පතින්දා ගෙත්සෙමනේ දුන්නේ මොකද්ද? යේසුස් වහන්සේ ගහ දැක්කා. ඒ ගහ ඊටම අවලක්ෂණ ගහක්. ඒක දකින්න කැමති නැහැ. ඒ ගහ ස්පර්ශ කරන්න කැමති නැහැ. ඒක ඊටම දරුණුයි. හැබැයි ඒකට කීකරු වුණොත් එක් මිනිසෙක් අකීකරුකම නිසා පළවෙනි ආදම්ගේ අකීකරුකම නිසා සියල්ලන්ට මරණය ආවා. දෙවෙනි ආදම් ගෙත්සෙමනේ උයනේදී දෙවෙනි ආදම්ගේ කීකරුකම නිසා සියල්ලන්ට ජීවන එනවා. එහෙනම් කීකරු මිනිස්සෙක් එන්න ඕනේ මුළු මනුස්ස සංගතිය බේරගන්න. ඉතින් ගෙත්සෙමනේදී උන්වහන්සේට තීරණයක් ගන්න ඕනේ. උන්වහන්සේට තීරණයක් ගන්න ඕනේ. මතක තියාගන්න. යේසුස් වහන්සේට පුළුවන්කම තිබුණා කුරුස ගහට නගින්න නැතුව යන්න පලා යන්න. උන්වහන්සේට තිබ්බා.